සංසාරේ අකුසල් කරලා නම් මේ ආත්මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ආත්මේ මොකද කරන්න ඕනේ? කුසල් කරන්න ඕනේ. මේ ආත්මෙත් අකුසල් කරගත්තාම හරියනවද? ඒ නිසා මම මේ පින්නතුන්ට යෝජනා කරනවා, ඉදිරිපත් කරනවා, හෙට ඉඳන් ජීවිතේ කේන්ති ගන්න එපා. ඔක උත්සාහ කරන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. උත්සාහ කරන්න. හෙට ඉඳන් ඔය කටින් කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. කියන වචනයක් ගානේ පෞසිද්ධ වෙනවනේ. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. ජීවිතේ එකලස් කරගන්න පිළිවෙලට අප්‍රමාණ විදිහට පීඩාගෙන දෙයි. ඒවා සංසාරේ සමහරක් පිට කරපු අකුසල් වෙන්න පුළුවන්.